ආයු බොහෝ වේවා හිතවතුන් සියලු දෙනාටම හිරුකිරණ ජ්‍යොතිෂ්‍ය නාලිකාවට සියලු දෙනාම ආදරයෙන් පිළිගන්න ගමන් ඔයාලට මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ කුජ ග්‍රහයා ඔබගේ කේන්දරයේ ඉන්න ස්ථානයේ අනුව ඔබට මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙයිද කියලා දෙන්න. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු කුජ ග්‍රහතුමා මොනවද නියෝජනය කරන්න කියලා. හිතවතුනි කුජ ග්‍රහතුමා නියෝජනය කරනවා සහෝදරයන්. ඊළඟට පොළොව සම්බන්ධව කරන කටයුතු ඔය මැණික් පතල් ආසිත දේවල් වගාවන් අන්න ඒ වගේ දේවල් නියෝජනය කරනවා. ඊට අමතරව ගින්දර විදුලිය නියෝජනය කරනවා. ගින්දර සම්බන්ධව කරන හැම රැකියාවක්ම නියෝජනය කරන්නේ කුජ ග්‍රහතුමා. ඊළඟට යුද්ධය නියෝජනය කරන්නේත් කුජ ග්‍රහතුමා. ඒ වගේම තමයි රණ්ඩු අල්ලන කට්ටිය ඔය රණ්ඩු කරනවානේ අන්න ඒවත් නියෝජනය කරනවා කුජ ග්‍රහතුමා. ඊළඟට සර්කස් කරන්න කට්ටිය ආන්නේ කට්ටියත් නියෝජනය වෙන්නේ කුජ ග්‍රහතුමා යටතේ. ඊළඟට පිත්තල වලින් කරන කර්මාන්ත අන්න ඒ වගේ දේවල් නියෝජනය කරනවා. කොරල් නියෝජනය වෙනවා. තමන්ගේ ජවය නියෝජනය කරනවා කුජ ග්‍රහතුමා. ඊළඟට ගුවන් හමුදාපති, යුද්ධ හමුදාපති අන්න ඒ වගේ තනතුරු වල ඉන්න අයත් නියෝජනය වෙනවා මෙන්න මේ කුජ ග්‍රහතුමාගෙන්. ඊළඟට ජවය, ශක්තිය ඒ දෙකත් නියෝජනය කරන්නේ කුජ ග්‍රහතුමා. ඊළඟට දේපල වෙළඳාම, ෆිනෑන්ස් කම්පැනි, ඉංජිනේරින්, යන්ත්‍ර සූත්‍ර අන්න ඒ වගේ දේවලුත් මේ කුජ ග්‍රහතුමා තමයි නියෝජනය කරන්නේ. ඊළඟට කර්මාන්ත ශාලා, රසායනික ද්‍රව්‍ය, වසවිස කියන්නේ ඔය කුමිනාශක වගේ දේවල් අන්න ඒ වගේ දේවල් නියෝජනය කරන කුජ ග්‍රහතුමා. ඒ වගේම තමයි පොහොර, ආයුධ අන්න ඒවත් කුජ ග්‍රහතුමා තමයි නියෝජනය කරන්නේ. ඊළඟට ණයවීම, අය වැරදි හැසිරීම, ඒක ඇවිල්ලා කාන්තා පිරිමි දෙපාර්ශවයටම වැරදි හැසිරීම නියෝජනය කරන කුජ ග්‍රහතුමා. ඒ වගේම තමයි මරණය නියෝජනය කරනවා කුජ ග්‍රහතුමා. ඊළඟට ඩිවෝස් වීම නියෝජනය කරන්නේත් කුජ ග්‍රහතුමා. ඊළඟට කුෂ්ඨ රෝගය නියෝජනය කරනවා කුජ ග්‍රහතුමා. ඊළඟට අස්ථි රෝගය, ඇස් සම්බන්ධව රෝගය, ලේ සම්බන්ධව මොන හරි රෝග අන්න ඒවත් කුජ ග්‍රහතුමා නියෝජනය කරනවා. ඊළඟට නොසන්සුන්භාවය, අධික කතාව ආන්න ඒ වගේ දේවල් කුජ ග්‍රහතුමා තමයි නියෝජනය කරන්නේ. හොඳයි. දැන් ඔයාලා දැනගත්තනේ කුජ ග්‍රහයාගේ නියෝජනය මොනවද කියලා. ඊළඟට සාමාන්‍යයෙන් කුජ ග්‍රහයා සුබ ග්‍රහයෙක් නෙවෙයි. හැබැයි කුජ ග්‍රහයා සුබ කරනවා 3, 6, 10, 11 වගේ ස්ථානයක හිටියොත් යම් තාක් දුරකට සුබ කරනවා. හැබැයි මේ කුජ ග්‍රහතුමා 3, 6, 10, 11 වගේ තැන්වල ඉන්නත් ඕනේ. එක්කෝ අති උච්ච වෙලා, එහෙම නැත්නම් උච්ච වෙලා, එහෙම නැත්නම් සුවක්ෂේත්‍ර වෙලා, අඩුම තරමේ මිතුරා වෙලා හරි ඉන්න ඕනේ. අන්න ඒක තමයි යම් තාක් දුරකට සුවපරිඵලයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. එහෙම අති උච්ච වෙලා හෝ සුවක්ෂේත්‍ර වෙලා හෝ මිතුරා වෙලා හරි හිටියත් වැඩක් නැහැ. 22 වෙනි දේල්කානාධිපති වෙලා හිටියොත්. එහෙම නැත්නම් 64 වෙනි නවාංශකාධිපති වෙලා හිටියොත්. එහෙමත් නැත්නම් බාධක ග්‍රහයා වෙලා හිටියොත්. අන්න ඒ වගේ වෙලා හිටියොත් එහෙම අසුභ ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ. ඊළඟට බලන්න ඕනේ නැකත් සතුරු ග්‍රහයෙක්ගේ නැකතක හිමි හිටියොත් එහෙම අසුභ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. එන්නේ ඒවත් පරීක්ෂා කරගන්න ඕනේ හරියටම කුජ ග්‍රහයාගේ ඒ ලැබෙන ප්‍රතිඵලය දැනගන්න නම්. ඊළඟට 1 2 4 5 7 8 9 12 වගේ තැන්වල ස්ථානගත වෙලා හිටියොත් කුජ ග්‍රහතුමා අපිට සුභ ප්‍රතිඵල ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ටිකක් අමාරුයි සුභ ප්‍රතිඵල ලබා දෙන්නෙම නැති තරම්. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු කුජ ග්‍රහතුමා තමගේ කේන්දරයේ ඉන්න ස්ථානයේ අනුව මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. කුජ ග්‍රහතුමා උප්පත්ති කේන්දරයේ ලග්න කොටුවේ ඉන්නවනම්, ලග්න කොටුවේ කියන්නේ පළවෙනි කොටුවේ ඉන්නවනම් ඔළුව සම්බන්ධව රෝග පීඩාවලට මුහුණ දෙන්න වෙනවා අනිවාර්යෙන්ම. ඊළඟට උෂ්ණ සම්බන්ධව රෝග පීඩා, ලේ සම්බන්ධව රෝග පීඩා, ඊළඟට මොකක් හරි ඇක්සිඩන්ට් අනතුරු, හදිසි අනතුරු අන්න ඒ වගේ දේවල් වලින් අධික රුධිර වාහනය වීමක් අන්න ඒ වගේ දේවල් කුජ ග්‍රහතුමා එකේ හිටපුවාම සිද්ධ කරනවා. ඊළඟට කුජ ග්‍රහතුමා එකේ ඉන්නකොට Tamanට ලැබෙනවා නම් යම්කිසි ප්‍රශංසාවක්, කීර්තියක්, නම්බුවක් අන්න ඒ වගේ දේවල් වලටත් හානි කරනවා. ඊළඟට පෞල් ජීවිතයටත් හානි කරනවා. පෞල් ජීවිතය තුළ රණ්ඩු දබර, ප්‍රශ්න කරදර අන්න ඒ වගේ දේවලුත් ඇති කරනවා. ඒ වගේම තමයි තමන්ගේ ශරීරය දුබල කරනවා. අන්න ඔය වගේ ප්‍රතිඵලයක් තමයි පළවෙනි කොටුවේ කුජ ග්‍රහතුමා ඉන්නකොට අපිට ලබා දෙන ප්‍රතිඵලය. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු දෙවෙනි කොටුවේ. ඒ කියන්නේ ලග්නයට දෙවෙනි කොටුවේ කුජ ග්‍රහතුමා ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. දෙවෙනි කොටුවේ කුජ ග්‍රහතුමා ඉන්නවා කියන්නේ එච්චර සුබදායක නැහැ. මොකද
දෙවෙනි කොටුව කියලා කියන්නේ අපේ ධනය, අධ්‍යාපනය, පෞල් ජීවිතය ආනව කතා කරන තැන. ඉතින් කුජගහතුමා දෙවෙනි කොටුවේ ඉන්නකොට ධනයට හානි කරනවා. ධනය විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි පෞල් ජීවිතයට හානි කරනවා. පෞල් ජීවිතයත් විනාශ වෙනවා. ඊට අමතරව අධික කේන්තිය හට ගන්නවා. ඉවසීමක් නැහැ. ඊළඟට තමන් ගන්න ණය ගෙවා ගන්න බැරුව ණය වලින් ප්‍රශ්න කරදර එනවා. ඊළඟට සතුරු කරදරවලට මූණ පාන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයේ මන්ද වෙනවා. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ඊළඟට ඇස් සම්බන්ධව රෝග පීඩාවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි උෂ්ණ රෝග අනිවාර්යයෙන්ම හට ගන්නවා විටින් විට. අන්න ඒ වගේ දේවල් වලටත් මූණ දෙන්න සිද්ධ වෙනවා. මේවා වැඩිපුරම වෙන්නේ දසා කාලවල වලදී. ඉතින් ඒ වගේම පරිස්සම් වෙන්න කල් තියා දැනගන්න එක තමයි හොඳම දේ. හොඳයි, එහෙමනම් දැන් අපි බලමු කුජගහතුමා තුන්වෙනි කොටුවේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. කුජගහතුමා තුන්වෙනි කොටුවේ ඉන්නවා නම් ගොඩක් හොඳයි. තුන්වෙනි කොටුවේ ඉන්නකොට තමන්ගේ දියුණුව, එතකොට යාළු මිත්‍රයන්ගෙන් උදව් උපකාර, ඊළඟට වාහන බිස්නස් වලින් වැඩි ලාභ ලබන්න පුළුවන්. වාහන බිස්නස් එක කරනවා නම් ගොඩක් හොඳයි තුනේ කුජගහයා ඉන්න අය. ඊළඟට තමන්ගේ පාවිච්චිය සඳහා හොඳ අලුත් වාහන ගන්න පුළුවන් හැකියාව ලබා දෙනවා කුජගහතුමා තුන්වෙනි ස්ථානයේ ඉන්නකොට. ඒ වගේම තමයි සහෝදරයන්ගෙන් තමන්ටත් තමන්ගෙන් සහෝදරයන්ටත් අනිවාර්යයෙන්ම ඒ උදව් උපකාර සෙයා කරගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට තාත්තගෙන් යම්කිසි දේපලක් ලැබෙන්න තියෙනවා නම් අන්න ඒ දේපල ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා කුජගහතුමා තුන්වෙන්නේ ඉන්නකොට. කුජගහතුමා තුන්වෙනි කොටුවේ ඉන්නකොට වැඩිපුරම ප්‍රතිඵල ලබා දෙනවා දසා කාලවල වලදී. මහා දසා, අන්තර් දසා, ප්‍රාණ දසා, සූක්ෂම දසා අනිත් වගේ දසා කාලවල වලදී උපරිම ප්‍රතිඵලය ලබා දෙනවා. හැබැයි මේ සුබ ප්‍රතිඵලයේ අඩුවක් වෙන්න පුළුවන් බාධක ග්‍රහයා වෙලා හිටියොත්, එහෙම නැත්නම් 22 වෙනි දීර්ඝානාධිපති වෙලා හිටියොත්, එහෙම නැත්නම් 64 වෙනි නවාංශකාධිපති වෙලා හිටියොත් අන්න ඔය වගේ දේවල් වලුත් මේවා අඩුවක් වෙනවා. ඊට අමතරව සතුරු ග්‍රහයෙක්ගේ නැකතක හිටියත් යම්කිසි අඩුවක් වෙන්න පුළුවන්. ලග්නයට පාපී වුණොත් යම්කිසි අඩුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කරුණු කාරණා ටිකකුත් තියෙනවා. ඒකත් ඔයාලා අවබෝධ කරගන්න. හොඳයි, එහෙමනම් දැන් අපි බලමු හතරවෙනි කොටුවේ හතරවෙනි ස්ථානයේ කුජගහතුමා තැන්පත් වෙලා හිටියොත් මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. හිතවතුනි, කේන්ද්‍ර ස්ථානයක්නේ හතරවෙනි කොටුව. හතරවෙනි කොටුවේ කුජග්‍රහයා ඉන්නකොට සුබ ඵල නම් උදා කරන්නේ නැහැ. හැබැයි සුබ ඵල උදා කරනවා කොන්දේසි උඩ. මොකද්ද දන්නවද කොන්දේසිය? අනිවාර්යෙන්ම අති උච්ච වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් සුවක්ෂේත්‍ර වෙලා ඉන්න ඕනේ. අඩුම තරමේ මිතුරා වෙලා හරි වැඩ කරන්න ඕනේ. අන්න එතකොට තමයි සුබ ඵල උදා කරන්නේ. මේ කේන්ද්‍ර ස්ථාන වල කුජගහතුමා තැන්පත් වෙලා හිටියොත්. කේන්ද්‍ර ස්ථාන කියලා කියන්නේ 1 4 7 10. අන්න ওই තැන් හතරේ ඉන්නවනම් අනිවාර්යෙන්ම එක්ක අති උච්ච, එහෙම නැත්නම් සුවක්ෂේත්‍ර, එහෙම නැත්නම් මිතුරා වෙලා හරි ඉන්න ඕනෙමයි. මොකද පාපී ග්‍රහයෙක්නේ කුජගහයා කියලා කියන්නේ. එතකොට කුජගහයා සතුරු වෙලා හිටියොත් එහෙම අධික අසුබ බල තමයි උදා කරන්නේ ඔය කේන්ද්‍ර ස්ථානවල හිටියොත්. කුජගහතුමා කේන්ද්‍ර ස්ථානයක් වෙන හතරවැන්නේ සතුරු වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම වාහන වලින් ප්‍රශ්න කරදර එනවාමයි. වාහන නඩත්තු කරන්න ගිහපුවාම හදන්න අන්න ඒවට සල්ලි වේදන් වෙලා සල්ලි නැති වෙලා, එහෙම නැත්නම් වාහන වලට ණය වෙලා ෆිනෑන්ස් කම්පැනිෙන් අරන් යනවා, වාහන නැති වෙලා යනවා. අන්න ඒ වගේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා වාහන පැත්තෙන් හතරවැන්නේ කුජ සතුරු වෙලා ඉන්නකොට. ඊළඟට ගින්දරෙන් කරදරවලට මූණ දෙන්න සිද්ධ වෙනවා කුජගහයා හතරවැන්නේ හිටියොත්. අඩුම තරමේ ගේ හරි ගිනි ගන්නවා සතුරු වෙලා හතරවැන්නේ හිටපුවාම කුජගහයා. ඊළඟට අම්මට ප්‍රශ්න කරදර එනවා. අම්මා ඇක්සිඩන්ට් වෙනවා, අම්මා අසනීප වෙනවා. ඒ කියන්නේ හොඳ කරන්න බැරි ලෙඩ රෝග වලට මූණ දෙන්න සිද්ධ වෙනවා අම්මට. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට අධ්‍යාපනයේ මන්ද වෙනවා, බුද්ධිය නැති වෙලා යනවා, අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ඊළඟට වතුර සම්බන්ධවත් ප්‍රශ්න කරදර වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. වතුර නැති වෙනවා. තමන්ට නාන්න කරන්න බොන්න ඒවට වතුර නැති වෙනවා. එක්කෝ වතුර කොහෙන් හරි පිටින් හරි ගේන්න තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට රැකියාවට පොඩි බලපෑමක් එල්ල වෙනවා. මොකද 4 වැන්නට 10 වැන්න පේනවනේ, දෘෂ්ටි වැටෙනවනේ. ඒක මේ දෘෂ්ටි කතන්දරේ මට මේ වීඩියෝ එකෙන් කරන්න බෑ. මම ඒක පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ කෝණයක් තියෙනවා. අන්නේ කෝණෙන් හරියට දෘෂ්ටි වැටුනොත් තමයි අසුභ ඵලෙ හරියට මුදා වෙන්නේ. යන්නේ නිසා පස්සේ මම මේ වීඩියෝ එක අරන් එන්නම්. රැකියාවටත් අනිවාර්යෙන් ප්‍රශ්න කරදරයකට මුහුණ දෙන්න වෙනවාමයි. හිතවතුනි, ඔයාලගේ කේන්දරයේ 4 වැන්නේ කුජගහයා හිටියා කියලා බය වෙන්න එපා. ඉතින් ඒ වගේ එන අපල උපද්‍රව වලට පිළියම් තියෙනවා. ඒකට තමයි ජ්‍යොතිෂය තියෙන්නේ. නැත්තම් මේ මිනිස්සුන්ව බය කරලා ඉවරලා පැත්තකට වෙලා ඉන්න එක නෙවෙයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. ඒ අදාළ අපල උපද්‍රව කේන්ද්‍ර සටහනෙන් හඳුනාගෙන
ඒවට අදාළ පිළියම් ටික කරපුවාම අපල උපද්‍රව නැති වෙලා යනවා. හැබැයි ඉතින් මෙහෙමයි. මොන පිළියම කරත් වැඩක් නැහැ. තමන් පව් කරනවා නම් පව් කරන්නේ නැතුව තමන් දක්ෂ වෙන්න ඕනේ අකුසල් යටපත් කරගෙන කුසල් ඉස්මතු කරගන්න. ඒ දේ කරගන්න නම් අනිවාර්යෙන් කුසල් තමයි රැස් කරන්න ඕනේ. අකුසල් නොකර ඉන්න එකත් කුසලයක්. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු පස්වෙනි කොටුවේ කුජගහතුමා ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. පස්වෙනි කොටුවේ කුජගහතුමා ඉන්නවා නම් ඇත්තටම සුබ නැහැ. මොකද පස්වෙනි ස්ථානය කියලා කියන්නේ ත්‍රිකෝණ ස්ථානයක්නේ. මම ඔයාලට කලිමුත් කිව්වා ත්‍රිකෝණ ස්ථානයක පාපී ග්‍රහයෙක් හිටියොත් එතන සුබදායක නැහැ කියලා. ඉතින් ත්‍රිකෝණ ස්ථානයක්නේ පහ. එතකොට කුජග්‍රහය කියන්නේ ඇවිල්ලා පාපී ග්‍රහයෙක්නේ. ආන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පස්වෙනි ස්ථානය කියලා කියන්නේ දරු සම්පත් ගැන කතා කරන ස්ථානයනේ. අන්න එතකොට කුජ පස්වෙනි ස්ථානයේ ඉන්නකොට දරු සම්පත් වලට හානි වෙන්න පුළුවන්. දරුවෝ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපදින දරුවා නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පහේ කුජ හිටපුවම ඊළඟට බඩ සම්බන්ධව ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලෞකික ජීවිතයේ යම් යම් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර අය ඉන්නවා ලොතරයි ගන්නවා. ජයග්‍රහණයක් බලාපොරොත්තුව ලොතරයි ගන්නවා. පස්වෙනි ස්ථානයේ කුජ ඉන්නවා නම් කවදාවත් ලොතරයි ගන්න එපා. ජයග්‍රහණ නම් හම්බ වෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නැහැ. ඊළඟට ආදර සම්බන්ධතාව. ආදර සම්බන්ධතාවලින් ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඊළඟට ලේ සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් මොකක් හරි කර්මාන්තයක් කරනවා නම් අන්නේ කර්මාන්තේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා නම් ඒවා කැඩී බිඳී යන්න වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට රැකියාව සම්බන්ධවත් පොඩි පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔය සියලු දේවල් ටික වෙනවාමයි කියලා හරියටම තහවුරු කරගන්න පුළුවන් නවාංශකින්. කේන්දරේ විතරක් බලලා මදි. දැන් යම් කිසි කෙනෙකුට යම් දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ ලැබෙනවා කියලා අපිට දල අදහසක් ගන්න පුළුවන් ලග්න කේන්දරේ. එතනින් පස්සේ නවාංශකෙන් තමයි ඒක වෙනවාමද කියලා හරියටම තහවුරු කරන්නේ. එතනින් එහාට තව තියෙනවා තමන්ගේ තියෙනවා ආරූඪ ලග්නේ. ආරූඪ ලග්නෙන් තමයි සැඟවිච්ච දේවල් සියලුම කරුණු කාරණා හොයා ගන්න පුළුවන්. ඒවා මම ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මගෙත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා අනිවාර්යෙන් සුපිරි වීඩියෝ ටිකක් ගේනවා ඉස්සරහට. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු කුජග්‍රහතුමා 6 වෙනි ස්ථානයේ ඉන්නකොට අපිට මොන වගේ ප්‍රතිඵලයක්ද ලබා දෙන්නේ කියලා. කුජග්‍රහතුමා 6 වෙනි ස්ථානයේ ඉන්න එක ඉතාමත් සුබයි. සුබදායක දේවල් තමයි සිද්ධ වෙන්නේ. රැකියාව ගත්තොත් රැකියාවේ උසස් වීම උසස් නිරතලවලට වගේ යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. රැකියාවෙන් ඉහළ වැටුප් තලවලට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ණය ප්‍රශ්න කරදර තිබ්බනම් දසා කාලයවල වලදී ඒ ණය ප්‍රශ්න කරදර වලින් නිදහස් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට යම්කිසි මුදලක් කාට හරි ණයට දීලා ඒක ගන්න බැරුව හිටියානම් දසා කාලවල වලදී අන්නේ ණය මුදල ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට කර්මාන්ත ශාලා වගේ දේවල් වලින් ආදායම ලබන්න පුළුවන්. ඒවා වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ මවගේ ඥාති පැත්තෙන් සහයෝගය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කුජග්‍රහතුමා 6 වෙන්නේ ඉන්නකොට. ඊළඟට කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් එක්ක කර්මාන්ත ශාලාවක් හදන්න ඒක වැඩි දියුණු කරන්න එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවට මොනවා හරි යන්ත්‍ර සූත්‍ර ගන්න අන්න ඒ වගේ දේවල් වලට බැංකුවකින් ණය මුදලක් ඇප්ලයි කරා නම් දසා කාලයක් තුලදී හැබැයි දසා කාලයක් තුලදී අනිවාර්යෙන් ඒ ණය මුදල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු කුජග්‍රහතුමා 7 වෙන්නේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද ලබා දෙන්නේ කියලා. කුජග්‍රහතුමා 7 වෙන්නේ සිටීම නම් එච්චර සුබදායක නැත. මොකද හේතුව 7 වෙන්න ගැන කතා කරනකොට අපි කතා කරනවා 7 වෙන්න විවාහක ස්ථානය. ඉතින් විවාහයේ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. එක්කෝ බිරිඳක් නම් අනිවාර්යයෙන්ම ස්වාමි පුරුෂයාට ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ස්වාමි පුරුෂයා ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. ස්වාමි පුරුෂයෙක් නම් බිරිඳ අසනීප වෙන්න පුළුවන්. බිරිඳ ඇක්සිඩන්ට් වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙම මේ දෙකම උනේ නැත්තම් දෙන්න අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අවසානයේ ඩිවෝස් වෙලා මේක නතර වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා කුජ 7 වෙන්නේ ඉන්නවා නම් ගැහණු පිරිමි දෙපාර්ශවයම මහ දසාවක් අතුරු දසාවක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ.
මුල සිට ඒක දැනගන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ගේ පිහිටට ඉන්නේ කතරගම දෙවි හාමුදුරුවෝ, ඒ කියන්නේ කුජ ග්‍රහතුමා මෙල්ල කරගන්න පුළුවන් කතරගම දෙවි හාමුදුරුවන්ට පමණයි. ඒ නිසා කතරගම දෙවි හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබා ගන්න ඕනේ අන්න ওই කාලවල් වලදී. කුජ හත්වැන්නේ ඉන්නකොට ගොඩක් දේවල් තියෙනවා, වෙන දේවල්, වෙන සිදුවීම්. ඉතින් මම ඔය සුළු ප්‍රමාණයක් තමයි කිව්වේ, විවාහය පැත්තට තමයි ගොඩක්ම ඒක බලපාන්නේ. ඒ වගේම තමයි මේ ණය කරදර, ප්‍රශ්න කරදර, ණය අරගෙන ණය ගෙවා ගන්න බැරුව ගෙවල් වලට මිනිස්සු හොයාගෙන යනවා. අන්න ඒ වගේ ප්‍රශ්න කරදර සිදු වෙනවා. ඒ හින්දා මේ හොඳ කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. රැකියාවක් කරනවා නම් රැකියාවෙත් ප්‍රශ්න කරදර මතුවෙනවා. මේ ප්‍රශ්න කරදර යම් තාක් දුරකට අඩු වෙනවා. එක්කෝ අති උච්ච වෙලා ඉන්න ඕනේ, එහෙම නැත්නම් උච්ච වෙලා ඉන්න ඕනේ, එහෙම නැත්නම් සුවක්ෂේත්‍ර වෙලා ඉන්න ඕනේ, එහෙම නැත්නම් මිතුරා වෙලා හරි වැඩ කරන්න ඕනේ. නීච වෙලා හෝ සතුරා වෙලා හිටියොත් නම් බඩුම තමයි. ඒක 100%ම තහවුරු වෙන්නේ නවාංශකෙන්. හොඳේ. නවාංශකේ අනිවාර්යෙන් බලන්න ඕනේ. නවාංශකෙන් තමයි 100%ම මේක වෙනවාමද කියලා තහවුරු කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු 8 වෙනි ස්ථානයේ කුජග්‍රහතුමා ඉන්නවා නම් මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. කුජග්‍රහතුමා 8 වෙනි ස්ථානයේ සිටීමත් සුබ නැත. මොකද හේතුව වාහන විපත වෙනවා. වාහන ඇක්සිඩන්ට්, වාහනයක් නැත්තම් බස් එක යනවා නම් බස් එක හරි පෙරලෙනවා. බස් එකේ යන්නෙත් නැත්තම් පයින් යනවා නම් වෙන පිටින් වාහනයක් හරි ඇවිල්ලා හප්පකට යන ස්වභාවයක් පෙන්වනවා 8 වෙන්නේ කුජ සිටීමෙන්. ඊළඟට ණය ප්‍රශ්න කරදර අධික විදිහට තියෙනවා. ණය ප්‍රශ්න කරදර බැංකුව වලින් ලෝන් දාලා එහෙම නැත්නම් පොලියට සල්ලි අරගෙන ඒවා ගෙවා ගන්න බැරුව බැංකුව වලින් ගෙවල් වලට හොයාගෙන එනවා. ඒ වගේම තමයි පොලි මුදලාලා ගෙවල් වලට හොයාගෙන යනවා. ගෙවල් වල ඉන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න වෙනවා 8 වෙන්නේ කුජගහතුමා ඉන්නකොට. ඊළඟට ලෙඩ රෝගත් හැදෙනවා. විශේෂයෙන් ඔළුවේ කැක්කුම, අධික තද උණ ගතිය වගේ අන්න ඒ වගේ ලෙඩ රෝගවල් හැදෙනවා. ගොඩක් දුරට මේවා මේ ඇවිසිලා එන්නේ දසා කාලවල වලදී. දසා කාලවල වලදී හොඳට පරිස්සම් වෙන්න ඕනේ කුජගහතුමා 8 වෙන්නේ ඉන්නකොට. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් 8 වෙන්නේ කුජ ඉන්න කෙනෙක් පිටරට ගියොත් අනිවාර්යෙන්ම හැරිලා එනවා කිසිම දෙයක් නැතුව. ඒ වියදම් කරපු සල්ලිවත් නැතුව තමයි ආය නැවත කැරකිලා හිටපු තැනටම එන්නේ. ඊළඟට ඉඩකඩම් වෙනුවෙන් ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පොලිස් කේස්, උසාවි කේස් අන්න ඒ වගේ දේවල්. ඒ වගේම තමයි තමන්ගේ ශරීරයේ කම්මැලිකම, තමන්ට අර කිසිම වැඩක් පොලක් කරන්න හිත දෙන්නේ හරි කම්මැලි. ওই පැත්තකට වෙලා ඉන්න තමයි හිත දෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් පෙන්වනවා 8 වෙනි ස්ථානයේ කුජගහතුමා ඉන්නකොට. මේ ප්‍රතිඵලය අඩුවීමක් වැඩිවීමක් වෙන්න පුළුවන් අවස්ථා තමයි උච්ච වෙලා හිටියොත්, එහෙම නැත්නම් සුවක්ෂේත්‍රව හිටියොත්, අඩුමතරමේ මිතුරා වෙලා හිටියොත් යම් තාක් දුරකට සහනයක් ලැබෙයි. නීච වෙලා හෝ සතුරා වෙලා හිටියොත් ඉතින් හරියටම හරි. ඉතින් අසුබ ප්‍රතිඵලම තමයි ලබා දෙන්නේ. ඒකේ තවදුරටත් 100%ම තහවුරු කරගන්නවා නම් නවාංශකේ තමයි බලන්න ඕනේ. නවාංශකෙන් තමයි තහවුරු වෙන්නේ. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු කුජගහතුමා 9 වෙනි කොටුවේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. 9 වෙනි කොටුව කියලා කියන්නේ භාග්‍යස්ථානයනේ. එතකොට එතන තාත්තා ගැනත් කතා කරනවා. ඒ වගේම තමයි එතන ඇවිල්ලා ත්‍රිකෝණ ස්ථානයක්. මහා ත්‍රිකෝණය කියලා කියන්නේත් ඔය 159නේ. ඒකට 9 වෙනි ස්ථානය ඇවිල්ලා ත්‍රිකෝණ ස්ථානයක්. ඉතින් කුජගහතුමා 9 වෙනි ස්ථානයේ ඉන්න එකත් එච්චර සුබදායක නම් නැත. ඉතින් කුජගහතුමා 9 ඉන්නකොට තාත්තගේ පැත්තෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. එක්කෝ තාත්තගෙන් ආදරය ලැබුණා නම් ආදරයත් අහිමි වෙලා යනවා. ඒ කියන්නේ අඩු වයසින් තාත්තා මිය යාම වගේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රශ්න කරදර වලට. ඒ වගේම තමයි සහෝදර බැඳීම් ඒ කිසිවක් නැති වෙනවා. සහෝදරයොත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. සීකට ගිහිල්ලා අන්න ඒ වගේ දේවල් වෙනවා කුජගහතුමා 9 වෙන්නේ ඉන්නකොට. ඊළඟට පුණ්‍යස්ථානය කියලා කියනවා 9 වෙන්න. එතකොට 9 වෙන්න කුජගහතුමා ඉන්නකොට තමන්ගේ ආගම කෙරෙහි තියෙන සද්ධාව නැති වෙලා යනවා. සද්ධාව තිබුණත් යටිහිතෙන් යම් කිසි දෝෂයක් හට ගන්නවා. ඒක පිළිගන්න බෑ, පිළිගරගෙන වැඩක් නෑ, මේවා කරාට වැඩක් නෑ, පින් කරාට ඵලයක් නෑ. අන්න ඒ වගේ සිතුවිලිත් පහළ වෙනවා. නමුත් තමන්ගේ හිත කියනවා ඔබ පින් කරපන්, පින් කරොත් තමයි ඔබට ලැබෙන්නේ කියලා. උනට යටිහිත කියනවා ඕවා වැඩක් නෑ. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කුජගහතුමා 9 වෙනි ඉන්න කෙනාට. ඊළඟට රැකියාව පැත්තෙනුත් පොඩි පොඩි ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රැකියාවෙන් ඉහළටම යන්න බෑ. තමන්ට යම්කිසි තැනකට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඉහළ නිලධාරීන්ගෙන් එහෙම හරි ප්‍රශ්න කරදර. ඒ වගේම තමයි කේලම් අරෙම්මෙන් කියන මිනිස්සුන්ගෙන් එහෙම පරිම කැපිල්ල තමයි. බෙල්ලෝ කියලා කියන්නේ බෙලි කපනවා කියලා කියන්නේ අන්න ඒ වගේ අයගෙන් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. තමන් කරන රාජකාරිය හරියට කරගෙන පාඩුවේ ඉන්න එක තමයි තියෙන්නේ කුජගහතුමා 9 වෙන්නේ ඉන්න කෙනා. ඊළඟට තමන්ගේ පියාගේ පැත්තේ ඉන්න ඥාතීන් සමග කිසිම සම්බන්ධතාවයක් නැහැ. දුරස් වෙනවා.
සම්බන්ධතාවයක් නැති තරම්. හොඳයි එහෙමනම් දැන් අපි බලමු 10 වෙනි ස්ථානයේ 10 වෙනි කොටුවේ කුජගහතුමා ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. කුජගහතුමා 10 වෙනි කොටුවේ ඉන්නකොට ප්‍රශ්න කරදර කරන්නේ නැහැ. හැබැයි සතුරා වෙලා හරි නීච වෙලා හරි හිටියොත් තමයි ගැටලුව තියෙන්නේ. 10 වෙනි ස්ථානය කියලා කියන්නේ රැකියාව සම්බන්ධ කතා කරන ස්ථානයනේ. එතන සතුරා වෙලා හරි නීච වෙලා හරි හිටියොත් එහෙම රැකියාවේ තමයි ගැටලුව ඇති වෙන්නේ. විශේෂයෙන්ම රැකියාවෙන් උසස් වෙන්න බෑ. රැකියාවට යන්න හිත දෙන්නේ නැහැ. එතකොට රැකියාවේ තමන්ට වැටුප් තලවලට ඉහළට යන්න පුළුවන් හැකියාව තිබුණත් අන්නේ හැකියාවන් වලට ඉඩ දෙන්නේ නැහැ 10 වැන්නේ කුජගහතුමා නීච වෙලා හරි සතුරා වෙලා හරි ඉන්නකොට. හැබැයි උච්ච බල සහිතව වගේ හිටියොත් එහෙම යන්තාක් දුරකට ඉහළට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් නවාංශකෙන් බලලා හරියටම තහවුරු කරගන්නත් ඕනේ. ඊළඟට තව තියෙනවා ලග්නයට සුබ කරන ගහයොන්ගේ දෘෂ්ටි එහෙම වැටුණන් පස්සේ ඔය තියෙන දේවල් අසුබ දේවල් මේ අඩු වෙලා යනවා. ඒක කේන්දරයක් නොබලා නිකන් අපිට පැහැදිලි කිරීමක් කරන්න බෑ. ඒක ඔයාලට තේරෙන්නේ බලන කෝණයක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රහයෙක්ට යම්කිසි තවත් ග්‍රහයෙකුට දෘෂ්ටියක් දෙන කෝණයක් තියෙනවා. අන්නේ කෝණේ අංශක ගානක් තියෙනවා. අන්නේ අංශක ගාන අනුව තමයි මේ සුබ ප්‍රතිඵලය හරියටම ලැබෙනවද කියලා තහවුරු වෙන්නේ. ඊළඟට අධ්‍යාපනය මන්ද වෙනවා කුජගහතුමා 10 වැන්නේ ඉන්නකොට. ඒ කියන්නේ විභාග එහෙම පාස් වෙන්නේ නැහැ. O level එහෙම හරි අමාරු විදා ගන්න. ඒ වගේම තමයි සිස්සත්ත්ව විභාග වල එහෙම ෆේල් වෙනවා. කුජගහතුමා 10 වැන්නේ ඉන්නකොට. හොඳට චෙක් කරලා බලන්නකො කුජගහතුමා ඉන්න 10 වැන්නේ ඉන්න කට්ටිය ඔය සිස්සත්ත්ව විභාග වල එහෙම පාස් වෙලා තියෙනවද කියලා. එයාලා ගොඩක් දුරට ෆේල් වෙන එක තමයි වෙන්නේ. O level උනත් දෙපාරකට වගේ තමයි කොට දාගන්නේ. ඒ වගේ අධ්‍යාපනයේ මන්ද වීමක් පෙන්වු කරනවා කුජගහතුමා 10 වැන්නේ ඉන්නකොට. ඕවට විකල්ප තියෙනවා. ඒකට තමයි ජ්‍යොතිෂය තියෙන්නේ. ජ්‍යොතිෂයෙන් නිකන් මේ මිනිස්සු බය කරන්න නෙමෙයි තියෙන්නේ. විකල්ප තියෙනවා. පෙර සිට හඳුනාගෙන ඒ අදාළ දෙයට අදාළ ප්‍රතිකර්මය කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඒකේ සුබ ප්‍රතිඵල ලැබෙන්නේ, උදා වෙන්නේ. ඊළඟට කුජගහතුමා 10 වැන්නේ ඉන්න කෙනාගේ දෙමව්පියන්ටත් එච්චර සුබදායක නැහැ. සුබ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඒක හරියටම බලන්න පුළුවන් ඒ අදාළ කේන්දරات එක්කම පරීක්ෂා කරන්න ඕනේ. පොදුවේ කියනකොට 10 වැන්නේ කුජගහතුමා ඉන්න කෙනාගේ දෙමව්පියන්ට එච්චර සුබ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. හොඳයි එහෙමනම් දැන් අපි බලමු කුජගහතුමා 11 වෙනි කොටුවේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. කුජගහතුමා 11 වෙනි කොටුවේ ඉන්නවා නම් පට්ට සුපිරිය. මේක ඇවිල්ලා ධන යෝගයක්. ඉතින් පොළව සම්බන්ධව මැණික් පතල් ආශ්‍රිතව අන්න ඒ වගේ දේවල් වලින් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් 11 වෙනි කොටුවේ කුජගහතුමා ඉන්නකොට. හැබැයි ඉතින් උච්ච බල සහිතව ඉන්න ඕනේ. අති උච්ච වෙලා හිටියොත් ඉතින් බඩුම තමයි. හැබැයි සතුරා වෙලා හිටියොත් නම් 125ක විතර වගේ ප්‍රතිඵලයක් තමයි හම්බ වෙන්නේ. ඊළඟට කුජගහතුමා 11 වෙනි කොටුවේ ඉන්න අයට වාහන වලින් ලාභ තියෙනවා. වාහන බිස්නස් වලින් එහෙම හොඳ ලාභ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි Tamanට ওই බස් එකක් වගේ මොන හරි දෙයක් තියෙනවා නම් ඒ වගේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බස් වගේ දේවල් වලින් ඒ කියන්නේ ප්‍රවාහන පහසුකම් සපයලා අන්න ඒ වගේ වලින් ආදායම් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පරණ වාහන විකුණලා අලුත් වාහන ගේන්න පුළුවන්. වාහන වලින් කොහොමත් ලාභ තියෙනවා 11 කුජ ඉන්නකොට. ඊළඟට රැකියාවෙනුත් ඉහළ වැටුප් ලබා ගන්න පුළුවන්. ඉහළ වැටුප් තලවලට යන්න පුළුවන් හැකියාව පවතිනවා කුජ 11 ඉන්න අයට. ඊළඟට විවාහයේ පැත්ත ගත්තොත් Tamanට සුබ දේවල්ම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි Tamanගේ වැඩිමහල් සහෝදරයාට Tamanගේ උපකාරත් වැඩිමහල් සහෝදරයන්ගෙන් Tamanට උපකාරත් ලැබෙනවා කුජ 11 වැන්නේ ඉන්නකොට. ඉතින් මේ සුබ ප්‍රතිඵලය ලැබෙන්නේ ඇවිල්ලා කුජගහතුමා හොඳට හිටියොත් නරකට හිටියොත් ඉතින් ඒ සුබ ප්‍රතිඵලය අඩු වෙනවා. නරකට ඉන්න කට්ටිය කරන්න ඕනේ කතරගම් දෙවි හාමුදුරුවන්ගෙන් තමයි ආශිර්වාදය ලබා ගන්න ඕනේ. ආශිර්වාදය ලබා ගත්තොත් අර අසුබ ප්‍රතිඵල එනේවා අඩු කරගෙන සුබ ප්‍රතිඵල වැඩි කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හොඳයි එහෙමනම් දැන් අපි බලමු 12 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ 12 වෙනි කොටුවේ කුජගහතුමා ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. කුජගහතුමා 12 වෙනි කොටුවේ ඉන්න එක නම් එච්චර සුබ නෑ හොඳේ. තමන්ගේ සහෝදරයන්ට දැඩි හානි සිද්ධ කරනවා 12 වෙනි කොටුවේ කුජගහතුමා ඉන්නකොට. අඩු වයසින් මැරෙනවා. ඒ වගේම තමයි සහෝදරයෝ භයානක රෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සහෝදරයන්ට. ඒ වගේම තමයි හිරබත් කණ්ඩ සිද්ධ වෙනවා Tamanට. 12 කුජ ඉන්නකොට මොනවා හරි කේස් එකක් පැටලෙනවා. ඒ කියන්නේ අහක යන තොප්පියක් වැටෙනවා මේ කුජගහතුමා 12 වෙනි කොටුවේ ඉන්න අයට. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කුජ සාමාන්‍යයෙන් උච්ච බල සහිතව හරි සුවක්ෂේත්‍රව හරි ඉන්නවා නම් යම් තාක් දුරකට ඔය අපල උපද්‍රව අඩු වෙනවා. සතුරා වෙලා හිටියොත් ඉතින් හරි අමාරුයි. ඉතින් බොහොම ප්‍රවේශම් වෙන්න කුජ මහදසාවක් ගත කරනකොට තමයි ඉතින් ඕවා ඇවිස්සීලා එන්නේ.
ඉතින් ඒවා අත්විඳපු අයත් ඇති මේ වීඩියෝ එක බලන අයත්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එක. විශේෂයෙන් කුජගහතුමා 12 වෙනි කොටුවේ ඉන්න අය තමන් කරන පින් අනුමෝදන් කරන්න කතරගම දෙවි හාමුදුරුවන්ටත් අනුමෝදන් කරලා උන්වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගන්න. අන්න එතකොට ඔය අපල උපද්‍රව වලින් යම් තාක් දුරකට සහනයක් ලබා ගන්න පුළුවන්. යම් තාක් දුරකට හරියට කරොත් සුපිරියටම ඒ සහනය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලා කතරගමට ගිහිල්ලා කතරගම් දෙවි හාමුදුරුවන්ට පූජාවක් කරනවා නම් ඇත්තටම ගොඩක්ම හොඳයි. හැබැයි ඉතින් මෙහෙමයි පූජාව කරනකොට හරියට කරන්න ඕනේ. නිකන් කතරගම ගිහිල්ලා අර බෙලි ගැටයක් දෙහි ගැටයක් අර ඉස්සරහින් අරන් ගිහිල්ලා වෙලා පූජා කරලා හරියන්නේ නැහැ. Taman සද්ධායෙම හොඳට ලස්සනට පළතුරු කට්ටිය හදන්න ඕනේ. ඒ වගේම තමයි මුලින්ම කරන්න ඕනේ කිරිවේරට කිරිහාර පූජා කරන්න ඕනේ. කිරිහාර පූජා කරලා බුදුන් වහන්සේලා අන්න ඒ පිනුත් එක්කම තමයි අතන්ට යන්න ඕනේ දේවාලයට. ගිහිල්ලා වෙලා දෙවියන්ට පින් තමයි අනුමෝදන් කරන්න ඕනේ. අපේ මේ පළතුරු ගැටේ යන්නසි ගැටේ මේ බලාපොරොත්තුව එහෙම කරන්නේ නැහැ. පින් තමයි උන්වහන්සේලාට ඕන. පින් අනුමෝදන් කරලා තමන්ගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරලා හරියට වැඩේ කරොත් ඒ ආශිර්වාද ලබා ගන්න පුළුවන්. එහෙමනම් හිතවතුනි අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. ඊළඟ වීඩියෝ එක අරන් එනවා බුදගහය සම්බන්ධව බලාපොරොත්තු වෙලා ඉන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මගෙත් එක්ක දිගටම රැඳී ඉන්නවා නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අකුණ ක්ලික් කරන්න. එතකොට මම දාපු සෙනින් ඔයාලට වීඩියෝ එක එනවා. ඉතින් ගිහින් එන්නම් සියලු දෙනාටම ජයෙන් ජය වේවා. තෙරුවන් සරණයි.